මැද පෙරදිග කියන්නේ ලෝකයේ බලවත්ම දේශපාලන සටන් නිරම් සිදුවන භූමික. තෙල් සම්පත්, ආගමික බලය සහ විදේශ බලවතුන්ගේ මැදිහත්වීම. මෙම කලාපය නිරන්තරම උණුසුමක තබලා තියෙනවා. අද අපි විමසන්නේ ඉරානය සහ ඉරාකය අතර පැරණි යුද්ධයක ඉතිහාසය සහ එය අද නව ආකාරයකින් නැවත මතුවෙමින් පවතින්නේ කෙසේද? ඒ වගේම 2026 නවතම ප්‍රහාරය හා ප්‍රතිචාරය කුමක්ද කියන එක ගැන. 1980 සැප්තැම්බර් මාසයේ සදාම් හුසේන්ගේ නායකත්වයෙන් ඉරාකය ඉරානයට එරෙහිව ඍජු ආක්‍රමණයක් ආරම්භ කළා. මෙය ඉරාන්-ඉරාක් වෝ ලෙස ලෝක ඉතිහාසයට ඇතුළත් වුණා. මෙම යුද්ධය වසර 8ක් පුරා පැවතුණා. ලක්ෂ ගණනක් ජීවිත දහිමි වුණා. මෙම ගැටුමින් දෙරට අතර ගැඹුරු විශ්වාස හිඟයක් ඇති වුණා. 2003 දී ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසුව සදාම් හුසේන් බලයෙන් ඉවත් වුණා. ඉන්පසු ඉරානය ඉරාකය තුළ කරන දේශපාලන බලපෑම් වඩාත් වැඩි වුණා. විශේෂයෙන් Popular Mobilization Forces වැනි සන්නද්ධ කණ්ඩායම් ඉරානයට සමීප බලවේග ලෙස ඉරාකය තුළ ක්‍රියාත්මක කළා. ඉරානය නොසිතූ ලෙස 2026 පෙබරවාරි 28 වන දින ඉරානයේ ජනාධිපතිවරයා අලි ඛමෙනි සහ ඔහුගේ ආරක්ෂක කණ්ඩායමක් ඉලක්ක කරලා ප්‍රහාරයක් එල්ල වූ බවට ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ අනුව ජනාධිපතිවරයා සහ ඔහුගේ ළඟම සිටි නිලධාරීන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව දැනුම් දී ඇත. මෙම සිද්ධියෙන් පසු ඉරානය දැඩි ප්‍රතිචාරයක් ලෙස ප්‍රදේශයේ හමුදා ඉලක්ක වෙත මිසයිල් ප්‍රහාර එල්ල කළා. මේ මැද පෙරදිග කලාපයේ උණුසුම ඉතාමත් ඉහළ මට්ටමකට ගෙන ගොස් ඇත. ඉරාක් රට මෙම ගැටුමෙන් නැද සිටින රටක් බවට පත් වී ඇත. එයට හේතු 3ක් ඇත. ඉරානයට සමීප සන්නද්ධ කණ්ඩායම් ඉරාක් භූමිය තුළ ක්‍රියා කිරීම, විදේශ හමුදා බලපෑම්, අභ්‍යන්තර දේශපාලන බෙදීම්. ඉරාක් රජය තම ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට උත්සාහ කරන අතර බලවතුන්ගේ බලසටනක් මැද සිටී. මෙම ගැටුම හේතුවෙන් ලෝක තෙල් මිල ඉහළ යාම, ගුවන් ගමන අවලංගු වීම, ආර්ථික අස්ථාවරතාව, කලාපීය ආරක්ෂක අවදානම්, ඉරානය සහ ඉරාක් ගැටුමක් ලෝක ආර්ථිකයට ඍජුවම බලපාන බව විශේෂඥයන් පෙන්වා දෙයි. මෙය ඍජු ඉරාන-ඉරාක් යුද්ධයක් බවට පත්වේද නැතහොත් මෙය ප්‍රොක්සි ගැටුමක් ලෙස දිගහැරේද ඒ තීරණය වන්නේ දේශපාලන සාකච්ඡා, ජාත්‍යන්තර මැදිහත්වීම් සහ නායකයන්ගේ තීරණ මතයි. මැද පෙරදිග ඉතිහාසය පෙන්වා දෙන්නේ සමහර විට කුඩා සිද්ධියක් පවා විශාල යුද්ධයක ආරම්භයක් විය හැකි බවයි. ඉතිහාසය නැවත ලියවෙමින් පවතී. මෙය සාමයේ පාරක් වේද නැතහොත් යුද්ධයේ අලුමත නව අධිකාරියක් වේද?